ආදරයෙන් පරාජය වුණු නැත්නම් ජීවිතේ එක තැනක හිර වෙලා ලොකු දුකක් විඳින ඔයාටයි මේ කියන්නේ. මේ මොහොතේ ඔයාගේ හිතට දැනෙන වේදනාව, පපුවේ තියෙන බර කොච්චරක්ද කියලා මම දන්නවා. මුළු ලෝකෙම නතර වෙලා වගේ දැනෙනවා ඇති. හැබැයි එක දෙයක් මතක තියාගන්න. මේක ඔයාගේ කතාවේ අවසානය නෙමෙයි. මේක ඔයාගේ ජීවිතයේ ලස්සනම පරිච්ඡේදයක ආරම්භය විතරයි. ඔයාට අඬන්න ඕන නම් අඬන්න. කෑ ගහන්න ඕන නම් කෑ ගහන්න. දැනෙන වේදනාව හිර කරගෙන ඉන්න එපා. ඒක සාමාන්‍යයි. අපි හැංගීම් තියෙන මිනිස්සු. හැබැයි මතක තියාගන්න. වැස්ස වහින්නේ පොළොව තෙමන්න විතරයි. මුළු ලෝකෙම ගිල්වන්න නෙවෙයි. අන්න ඒ වගේ දුක කියන වැස්සට ඔයාගේ හිත තෙත් කරන්න ඉඩ දෙන්න. හැබැයි ඒ වැස්සේ ගිලිලා ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න එපා. දවසක් දෙකක් අඬන්න. ඊළඟ දවසේ මුණ හොදගෙන හුස්මක් අරන් ආයෙත් නැගිටින්න. කවුරු හරි කෙනෙක් ඔයාව දාලා ගියා කියන්නේ නැත්නම් ඔයාව එපා කිව්වා කියන්නේ ඒක ඔයාගේ වටිනාකම අඩු වුණා කියන එක නෙවෙයි. රත්තරන් කෑල්ලක් කුණු ගොඩකට වැටුණත් ඒකේ වටිනාකම මනින්නේ රන් වලින්මයි. ඔයාව දාලා ගිය කෙනාට ඔයාගේ අගයක් දැනුනේ නැත්නම් ඒක එයාගේ නොදැනුවත්කම. ඔයාගේ වරදක් නෙමෙයි. ඔයාගේ සතුට, ඔයාගේ සිනහව, ඔයාගේ හෙට දවස තවත් කෙනෙකුගේ තීරණය මත රඳා පවතින එක අදින් පස්සේ නතර කරන්න. ඔයා ඉපදුනේ තනියෙන් නම් ඔයා දිනන්න ඕනේ ඔයා වෙනුවෙන්මයි. අපි හැමෝම අතීතයේ වැරදි තීරණ ගන්නවා. වැරදි මිනිසුන්ට ආදරය කරනවා. ඒක මනුස්ස ස්වභාවය. ඇයි මට මෙහෙම වුනේ කියලා හිතින් ලත වෙන්න එපා. ඒකෙන් වෙන්නේ වර්තමානයත් අනාගතයත් දෙකම විනාශ වෙන එක විතරයි. ඒ වෙනුවට හිතන්න මේ අත්දැකීමෙන් මම ඉගෙනගත්තු පාඩම මොකක්ද කියලා. අතීතය කියන්නේ ඉගෙන ගන්න තියෙන පොතක් මිසක් ඔයා සිරගත වෙලා ඉන්න ඕන තැනක් නෙවෙයි. ඔන්න දැන් තමයි ජීවිතේ ලොකුම පෙරලිය කරන්න හොඳම වෙලාව. ඔයාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සුන්ට ඔයා කවුද කියලා පෙන්වන්න පුළුවන් හොඳම ක්‍රමය සාර්ථකත්වයයි. ඔයා වෙනදට වඩා ලස්සනට අඳින්න. සතුටින් ඉන්න. ශරීර සුවතාවය ගැන හිතන්න. හොඳින් කන්න බොන්න. ඔයාගේ රස්සාව හරි ඔයාගේ ඉගෙනීම් කටයුතු හරි වෙනුවෙන් ඔයාගේ උපරිමය යොදවන්න. වෙනදට වඩා මහන්සි වෙන්න. මුදල් උපයන්න. ස්වාධීනව ඉන්න. පොතක් කියවන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න. සංචාරය කරන්න. ලෝකයේ දරුණුම පරිගැනීම ක්‍රෝධ කිරීම නෙමෙයි. ඔබ වෙනදට වඩා සතුටින් සහ සාර්ථකත්වයෙන් ජීවත් වෙලා පෙන්වන එකයි. එක වැරදි කෙනෙක් නිසා මුළු ලෝකෙම එපා කරගන්න එපා. ඔයාගේ වටා ඔයාට සැබෑවටම ආදරය කරන අම්මා තාත්තා සහෝදරයෝ සහ ඔයාගේ හොඳම යාළුවෝ ඉන්නවා. ඔවුන් වෙනුවෙන් කාලය දෙන්න, හිනහ වෙන්න, එයාලත් එක්ක කතා කරන්න. ජීවිතය කියන්නේ එක ආදරයකින් විතරක් සීමා වෙන දෙයක් නෙවෙයි. දවසක නියම වෙලාවට ඔයාව සැබෑවටම වටින කෙනෙක් ඔයාගේ ජීවිතයට අනිවාර්යයෙන්ම මුණ ගැසේවි. පපුව කෙලින් තියාගන්න. හොඳ හුස්මක් ගන්න. අද රැට ඇඳට යනකොට හිතන්න මම අද වැටුණා. හැබැයි හෙට මම මීට වඩා ශක්තිමත්ව නැගිටිනවා කියලා. කාලය විසින් ඔයාගේ හදවතේ ඇති වෙලා තියෙන හැම තුවාලයකටම බෙහෙත් කරાવી. ඔයාව වටන්න කාටවත්ම බෑ. ඔයා ඔයාට ශක්තිය දෙන තාක්කල් ඔයා කවදාවත් වැටෙන්නේ නෑ. ඔයා තමයි ඔයාගේ ශක්තිය. ඉතින් සතුටින් හිනහ වෙලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට
මගේ වීඩියෝ එකෙන් මොනවා හරි වටිනා අදහසක් තිබුණා නම් ඔයාගේ හිතට මොනවා හරි දැනුණු දෙයක් තිබුණා නම් ඔයාගේ හිතේ දුකෙන් ඉන්න යාළුවෙකුට ප්‍රශ්නයකින් ඉන්න යාළුවෙකුට මේ වීඩියෝ එක ෂෙයා කරලා එයාටත් පෙන්නන්න. ඉතින් ලයික් එකක් දාගෙන ෂෙයා එකක් දාගෙන යන්න. ආදරෙයි. ආයෙත් මම මෙහෙම වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලගේ හිතට දැනුණු දේවල් ඔයාලා දුකින් ඉන්නේ ඇයි කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් අපි ඊනා වෙලා සතුටින් ඉමු නේද මේ ලැබුණු ජීවිතේ. අපිට මේ ජීවිතේ ලැබෙන්නේ හරිම කලාතුරකින් මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. ඉතින් අපි ඒ ජීවිතේ දුක සැප සතුට හැම දෙයක්ත් එක්ක හැම ආර්ථිකේ කොහොම වුණත් අපි ජීවිතේ ගලාගෙන යන විදියට ගලාගෙන යන්න දීලා හොඳ නරක දෙක බේරගෙන ඉතින් ඉස්සරහට යමුනේ.